ඒ වගේම තව මිනිස්සෙක් ඉන්නවා. ඒක වික්ටර්. පච වික්ටර්. පච වික්ටර්. ඒ රස කතා තියෙන. යාගේතර කඩු ගන්නා පදිනකොට බයිසිකලේ ෆ්‍රීවිල් ඒ රොමානිස්. ඒ රොමානිස් දුමේ කියව. ඔව් බැලුවා මම උඩින් පල්ලෙන් බැලුවා ඒක. පංචතන්ත්‍රේ. සම්පූර්ණ පංචතන්ත්‍රේ නෙමෙයි. ඒකේ කතා කීපයක් තියෙනවා. බැලුවද අර බොරුවක් කියලා මේ බමුණේ කරවට්ටපු එකේ බොරු කතාවක් තියෙනවා. මං කියන්නේ බොරුවක් කියලා බමුණේ කරවට්ටපු එක. ඒ කියන්නේ දැන් ඔය බමුණේ යාගයකට ගිහිල්ලා ඉවරලා මේ එනකොට ඒ ටැග්ගක් විදිහට එළුවෙක් දෙනවා. යාගෙට ගත්ත එළුවා එහෙමම දෙනවා. ඊට පස්සේ එළුව අරගෙන එනවා ඉතින්. එනකොට හොරු සෙට් එකක් ඉන්නවා. හොරු ගැන ඉතින් ඔය ඉන්නවනේ ඉතින් එහෙම රොබරි දෙනෙක් 4 දෙනෙක් දකින්නවා මේ බමුණා එළුවක් කරේ තියාගෙන එනවා දැන්. ඊට දෝ ගත්තනම් ගානකට විකුණ ගන්න පුළුවන් කියලා කතා වෙලා ඉවරලා මේ උන්කරන වැඩේ ෂෝට් කට් එකකින් යනවා මේ බමුණා යන පාරේ ඉස්සරහට. ඉස්සරහට ගිහලා ඉතින්ලා දැන් එක හොරෙක් එනවා බමුණා ඉස්සරහට. මොකද ආචාර්යතුමා මේ බල්ලෙක් කරේ තියාගෙන ඊට පිස්සුද මේ එළුව බල්ලෙක් වගේ වෙන්න ඇප්පෙන්නේ නැද්ද කියලා ඊයල් වෙන්න දැන් යනකොට තව හොරෙක් කෙනාලු ඉස්සරහට මොකද ආචාර්යතුමා මේ හරක් පැටි එක්කඩේ තියාගෙන යන්නේ යකෝ බෑප්පෙන්නේ නැද්ද මේ එළුවෙක් නේ මං කරේ තියාගෙන යන්නේ කියලා ඊපස්සේ උඩත් බැලලා යනවලු යනකොට තව හොරෙක් කෙනාලු දැන් අනික ඉස්සරහට එනවා මොකද ඔබතුමා මේ ගුරුෙක් කරේ තියාගෙන යන්නේ එක කාරත් ඊට පස්සේ දැන් බමුණට දැන් පොඩි දෙයක් කවුරු මොකද මේ එක ආගම එකයි එක ස්වරූපයෙන් පේන්නේ බමුණට චුවර් නේද මේක නිකන් මේ යක්ෂාවේද අද දන්නේ නැහැ එහෙම කියලා හිතනලු දැන් ඉතරටම යනකොට තව එකෙක් ආවලු අනිතර අන්තිමේ අනිතරයිනලු එළියලා මේ මොකද ඔය ඔටු එක් කරේ තියාගෙන යන්නේ පිස්සෙක් එතකොට අර මුලින් පිස්සයි කියවට දැන් බමුණට හිතෙනවා යකෝ මොකද්ද මේක දැන් මේ හැමෝම දැන් එක්කෙනෙක් තරඟොන්න සතා හඳුනන්නේ නැති ඉන්න කිව්වා කියන්න පුළුවන් ඇප්පෙන්න පින්න කියන්න දිගටම මේක මේ විදිහට පේන්නේ මේ මොකක්ද අවුල කියලා තමයි දැන් ඊළඟ බමුණත් හිතනවානේ අනික 4 දිනෙක ඉන්නේ 4 සත්තු 4ක් ගන්න අනික යාගෙකට ගිහිල්ලා එන්නේ දැන් කොහොමද විශ්වාස කරන්නේ ඊට පස්සේ මේක හරියන්නේ නැහැ මූව ගෙනිලා හරියන්නේ නැහැ කියලා ඉවරලා ඒක විදිහට කියලා යන්නේ බොරුට කියනවා අර බොරුව කියන්නේ බොරුවෙන් රවට්ටලා තියන්නේ මොන ඒ කාලේ බ්‍රාහ්මණයෝ දැනුමෙන් පොහොසත් කියලා කිව්වට ඔරු ඉඩඩි දැනුම කියන්නේ බ්‍රාහ්මණයෝ තන්දන්න පුළුවන්. අන්දන්න පුළුවන්. ඔය ඊරටවලනේ. ඔක ඉන්දියාවේ වෙන්නේ නැතිනේ. ඔව් පංචතන්ත්‍ර ඉන්දියාවේ ඔය කතන්දර දැන් ඔය සාමාන්‍ය කතන්දරක් තියෙනවා දැන් අපි අර ඊබරන් ආත කියලා හිටියා ආතගෙන. ඊයාත තියෙන කතන්දර කියනවා ඉතින් මේක වෙච්ච දේවල් දවසක් ඉස්සර වල්ලුරෝයි කියන්නේ මේ පැත්තේ. වල්ලුරෝ හරියට ඉතින් ඔය වගාවලානි කරනවා නම් ඊට පස්සේ ඒ දවස්වල ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සු ගාව බේත් කොටන තුවක්කුවක් කියන්නේ ඉතින් මහ ලොකු දෙයක් නෙමෙයි. ඉබ්බයිසන් ගන්න ඕනේ නැතුව ඉස්සරේ. බේත් කොටන තුවක්කුව දිනානික ඉතින් හොයන්නෙත් නෑ. එහෙමනේ. ඉතින් දවසක් මෙයා දැන් බැයිලු දැන් බුකුරන්ගෙන් බේරන්න බැයිලු. කොටු විනාශ කරනවලු කොහෙන් හරි ඇවිල්ලා. ඊට පස්සේ අද නම් එකෙක් ඉවරයක් කරනවා මරාගෙන කණ්ඩෝනේ නැතුව හරියන්නේ නැහැ කියලා තද වෙලා බේත් කොටන තුවක්කුවට වෙඩිල්ලකුත් කොටාගෙන ගියාලු දැන් වත්තපල්ලෙහාට. යනකොට ඉන්නවලු ඌරෙක් ඉන්නවලු මේ එහෙන එතන රූස්ස ගහක් තිබ්බලු මොකක්ද අර මේ පිටි ගහ. පිටි ගහක් තිබ්බලු. කණි උස ගස්නේ. ඊට පස්සේ කරපු වැඩේ එතන
ඌරා දැන් අතෙන් කියලා හාරනවලු දැන් බිම. මුල් කනවා. ආරාර ඉන්නකොට තිබ්බලු. ඒකට එකයි වැදුනලු. වැදිලා ඌරා හරහා වෙඩිල්ල ගිහිල්ලා එහා පැත්තේ ගලක් තිබුණලු. ගලේ වැදිලා වෙඩිල්ල උඩ ගියාලු. ගලේ වෙදිච්ච පාරේ වෙඩිල්ල උඩට ගියා. දැන් මේ එබරන් ආතද කියන්නේ. ඔව් එබරන් අතර දැන් වෙච්ච දැන් ඊට පස්සේ දැන් උඩට යනවලු. උඩිල්ල යන ගියාලු. ඊට පස්සේ ඌරා නැගිට්ටලු. දැන් මෙහෙට බයලු දැන් ආයෙ වෙඩි තියන්නේ. ඌරා නැගිටලා ඌරා බලාගෙන ඉන්නවලු. ඌරා බලාගෙන ඉන්නකොට දැන් මෙයා ඉනිසරේ කිට්ටු කෙරුවලු. කිට්ටු කරනකොට සට කරලා හද්දයක් ආවලු. අර ගහේ ඉඳලා මයිලොගේකට වෙඩිල්ල වැදිලා මයිලොගයා බිමට වැටුණා. ඉතින් මෙයා කරපු වැඩේ දැන් මයිලොග ඇහිඳ ගන්න එපා. තුවක්කු හේතු කරවල වර ගලට. හේතු කරලා මයිලොගයාව ගත්තලු අතට. ගන්නකොට උඩ ගිය වැඩිල ෂූස් ගාලා ඇවිල්ලා හරියටම කට ඇතුලට බටීට. තුවක්කුවට දැන් වැඩේ කියන්නේ දැන් මිනිස්සන් කියන ඒවා ඒ දවස්වල දැන් ඊයන් ඒවනේ. ඒවා හොයාගන්න අමාරුයිනේ. ඔව්. ඊටසේ ගත්තලු තුවක්කුව. අරගෙන දැන් උරා ඉන්නවලු බලාගෙන. නැග්ගලු උරාගේ පිටට. කෙලින්ම උරා ගේ පිටිපස්සට ආවලු. ඇවිල්ලා ගේ පිටිපස්සට ඇවිල්ලා මැරලා වැටුණා. මේ ඔය එබරන්තාගේ ෆොටෝ එක ගන්නද? ඒ කාලේ ෆොටෝ ගාන කාලේ ඇඳපුවා තියෙන්නේ. ඔය කරන් තියාගන්න යකෝ බොරු කියන්නේ මේ බොරු අල්තලෙන බොරු හැබැයි මේ තව හිටිය නේද කවුරු හරි හිටිය නේද බලපැත්තේම තමයි රොමානිස් පචරු දින තාමෙන මරුණානේ පචරු මේ පොරගෙත් තියෙන මාර ලස්සන කතා ටික මට මේ තුවක්කු ගියා මතක් කරේ ඒ වගේම තව මිනිස්සෙක් ඉන්නවා ඒ කවුද වික්ටර් පච වික්ටර් ඒ රස කතා තියෙන යාගේතර කඩු ගන්නා පදිනකොට බයිසිකලේ ෆ්‍රීවිල් ඒ රොමානිස් කතාව කායේද මරවදක් නේ මේ බේත් කොට තුවක්කු ගියහම දැන් ඔය බේත් කොට තුවක්කු පස්සේ කාලේකේ වගේ මුනිස් වෙඩි බෙත් දාලා අර පොල් කොහු දාලා මුනිස් දාලා කොටලා ටිකට් එක ඇද්දාම පස් වෙන විදිහකට හදලා තියෙනවානේ කැප් එකක් තියෙනවා ඒකට මුල්ම කාලේ බේත් කොටන තුවක්කු තිබිලා තියෙන්නේ මේ ඒකට කෙනෙක් ගින්දර තියන්න ඕනේ. ඒක හොඳටම තියෙනවා මේ කසුකාදාරේ තියෙන මේ පරණ තුවක්කු ඒවේ තියෙනවා කොටසක් ඒ කියන්නේ හන නූලකට ගිනි තියලා ඒක තුවක්කු එල්ලගෙන තියෙනවා. මේ විලක් කැරලා කොහොම තව එක්කෙනෙක් ඒ කියන්නේ වෙඩිල්ල තියන දෙන්නෙක් ඕනේ. අරයා මේ ගින්දර ටික තියන්න ඕනේ අර හන අරගෙන ඇවිලෙන්න. ඒ තුවක්කු ඒ කැලලට කියන්නේ කන කියලා. ඒ කියන්නේ මේ කනේ හැඩේ තමයි කොහොම තියෙන්නේ මේ වෙඩි බේත් ඇවිලෙන්න තියෙන තැන. දැන් මොනද මේ වන්නි පළාතේ මිනිස්සේ කතාද බඳලා තියෙනවා මේ ටිකක් දකුණු කරේ ගෑනු කෙනෙක්. හරි? අර පැත්තේ බේත් කොටන තුවක්කු කියන එක ඉතින් අර දිනෙදා රෙල්ලම් බඩුවක ගෙවල් වල තියෙනවානේ. ඉතින් හේන් කරන මිනිස්සුගේ සතුන්ට මේ තුවක්කු බඳිනවනේ. වෙඩි තියනවනේ. ඒ පැත්තවලනේ කම්මල් වල හදනවා. පස්සේ කොහමරි දවසක් මේ ඔය හේ මනුස්සයාගේ හේනක් තිබිලා ඔගේ මඤ්ඤොක්ක ගස් තියෙනවා. ඉතින් ඌරෝ ඇවිල්ලා විනාශ කරනවා. ආසානාති කරනවා. ඉතින් ඇතින් දවසක් පොත බැලුවලු දැන් අවුරෝ අපි තේන්නේ නැහැ. අපි ඉන්න වෙලාවට මේ ඌරෝ ඇවිල්ලා කාලයක් නැහැ. අවසන් මිනිහා දවාලේකම පල්ලේකට කරා ගිනි මත් දාන්නේ ඌරෙක් ඇවිල්ලා දෙනවලු ෂොට් එකේ. මහා ඌරෙක්. ඉතින් මිනිහට කේන්තිත් යනවා නේද? හරි කේන්තියන පොර ඒ දැන් තුවක්කුවත් අරගෙන දඩි පිළි දාලා ඉල්ලෙකුත් කොටාගෙන පවුලට ගියවලු ගිනි පෙනෙල්ල කරන් එනවා කියලා. අද්ද නැතු වෙන්නයි කියලා. දැන් ඉතින් මොරෙන් ගිහිල්ලා උරට කුරුමාලන් අල්ලලා තුවක්කුගෙන් මල්ලලා අර ලකුණු පැත්තෙන් ආපු මිනිස්සු දැන් ඔය තුවක්කු ගැන දන්නේ නැහැ. අනිත් මෝඩ පහේ ගෑනු කියලා දෙනවා මේ ඔව් කියපන් යෝදී කණෙන් කිව්වලු. ගිනි පෙරේලා ගේන්න කියලා දැන් දීපන් යෝධිය කණෙන් කරතුවක් වල්දලා අර ගෑණි උගාලා පිබලා තිබරු කණෙන් මිනිස්සෙක් ඉලක්කේ අරන් ඉන්න එකයි කණෙන් කියලා හරිද
කෑ ගන්න උර දුවනවා. දත් මිටි කාලා යකෝ යකනේ නෙමේ යකෝ අනික් කනේ කිව්වා. අනික් කනේ කිව්වා. ඒ ගමන ගියොත් ගන්න බුද්ධ අම්මෝ කියලා අර කුණුවර දෙක තුනක කියලා. එතකොට ඌරත් දුවලා මේ කොහොමද ඉවරයි. මේ දෙල්ලක් ගන්න කණෙන් තියනවා. ඒක ඉතින් නොදන්න සබ්ජෙක්ට් නේ. අර ගෑනු මනුස්සයා තුවක්කුවෙන් කාන තියෙන. කන කියන එක දන්නේ නැතුව. තුවක්කුව ගැන කියලා දෙන්න බෑ. එහෙම ගන්න නැති අර ගෑනු මනුස්සයා ටික තිබ්බ කනේ. හොඳට කන් දෙකක් තිබ්බ. කටේ තුවක්කුව කටේ තියන්නේ කරා මේ මනුස්සයා කටේ ඔබයි. ඉන්ඩිපෙන්ඩන්ට්. ඔය ඒ තුවක්කුව පිළිබඳ හොඳ රස කතා ටිකක් තියෙනවා අපි දෙන්නගේ මැදකින් තියෙන්නේ දවස්වල. අර වණියේ ගිහිල්ලා ඉන්න දෙයට පන්සල ගාවින් යනවා තුවක්කුව. තුවක්කුව කරේ තියාගෙන යන්නේ.